අද මාත් එක්ක කෝච්චියෙන් නාවලපිටියට යන්න. අපි ගමන පටන් ගත්තේ බණ්ඩාරවල ස්ටේෂන් එකෙන්. බණ්ඩාරවල ඉඳලා නාවලපිටියට තමයි අපේ ගමන තිබුණේ. ඇත්තටම මේ ගමන අපි ගියේ කෝච්චි පාරේ ලස්සන බලන්න. මම හරිම කැමතියි ඒ කෝච්චි පාරට. ඒ කියන්නේ ඔය බදුල්ල නුවර ඒ කෝච්චි පාරට. ඉතින් කෝච්චිය ආවා. සෙනඟ ගොඩක් පිරීලා හිටියේ. අපිට සීට් එකක් හරිම අමාරුවෙන් තමයි හොයාගත්තේ. අපි 4 දෙනෙක් ගියා. අම්මයි තාත්තයි මමයි අක්කයි. ඉතින් හරිම අමාරුවෙන් තමයි අපි සීට් එක හොයාගත්තේ. ඉතින් ඔය ජයසතුට සමරන අවස්ථාවක් අපි සීට් එක හම්බ වෙච්ච එක. ඉතින් ඔය වගේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. එහෙම ලොකුවටම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න බැරි වුණා. ඒත් පුළුවන් විදිහට ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ කෝච්චි පාර ගැන කියලා නම් ඇත්තටම මානම ලස්සනයි. ලංකාවේ ලස්සන හරියටම බලන්න ඕන. ඔයාලා යන්න ඕන ගමනක් තමයි ඔය බදුල්ල නුවර ඒ ට්‍රේන් රයිඩ් එක. ඇත්තටම මානම ලස්සනයි. පාර දෙපැත්තම කොළ පාටයි. මතක් කරන්න ඕනේ ඉදල්ගස්හින්න ස්ටේෂන් එකේ ඉඳලා ඔහිය ස්ටේෂන් එකට යනකම් ලංකාවේ හම්බ වෙන බිංගෙවල් ගොඩක්. ඒ කියන්නේ ලංකාවේ වැඩිම බිංගෙවල් ප්‍රමාණයක් හම්බ වෙන්නේ ඔහිය ස්ටේෂන් එකේ ඉඳලා ඉදල්ගස්හින්න ස්ටේෂන් එක අතරේ. ඒ වගේම ලංකාවේ දෙවෙනියට දිගම බිංගයක් හම්බ වෙන්නේ ඒ බිංගෙවල් අතරේ තමයි. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. වැඩි එළියට යන්න බැරි වුණා. මොකද මේ මම ෆුට්බෝඩ් එක යන හිතන් හිටියේ. ටික දුරයි එහෙම යන්න පුළුවන් උනේ. ඔය දෙතන අම්මා එහෙම යන්න දුන්නේ නැහැ. ඔය තියෙන සෙන්ට් ක්ලාස් වෝටර්ෆෝල් එක. ඒකත් හම්බ වෙනවා කෝච්චි පාරේ යනකොට. ඒකේ ටක් ගාලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ කොහොම හරි පැය 4:00මාරක විතර ගමනකින් පස්සේ අපි නාවලපිටිය ස්ටේෂන් එකට ආවා. නාවලපිටියේ ඉඳලා ඔයගොල්ලන්ට කබරගල යන්නත් පුළුවන්. ඉතින් අපි නම් එහෙම ගියේ නෑ. මොකද අම්මයි තාත්තයි එක්ක හයික් එකක් යන්න අමාරු නිසා. අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ඊළඟ ට්‍රේන් එක එනකන් වාඩි වෙලා ස්ටේෂන් එකේ ලස්සන බල හිටියා. ඊට පස්සේ ස්ටේෂන් එකේ ඉඳලා ඊළඟ කෝච්චියේ අපි ආයෙත් බණ්ඩාරවලට ආවා. ඉතින් ඔය තියෙන එන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික තේවතු ඒවා මාරම ලස්සනට තිබ්බා. යද්දි ගිය පැත්තට වැඩි යද්දි ගිය පැත්තේ නෙමෙයි මම අනිත් පැත්ත තමයි එනකොට ගියේ. මොකද දෙතකොට දෙපැත්තම බලන්න පුළුවන් නේ. ඔය තියෙන්නේ අඹේවැල ඔහිය අතර ඒ ටික හොඩන් ප්ලේන්ස් ටිකේ සයිඩ් එක. ඉතින් එනකොට නම් හොඳටම වැස්ස අපිට ලස්සනම වීව් එකක් බලා ගන්න බැරි වුණා. ඔය මීදුමත් එක්ක ලංකාවේ ලස්සනම ස්ටේෂන් එකක් වෙච්ච ඉදල්ගස්හින්න ස්ටේෂන් එක තමයි ඔය මීදුම අතරින් ඔයාලට පේන්නේ. ඉතින් ඊට පස්සේ වැස්ස වැඩි වෙච්ච නිසා මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ නැහැ. ඊට පස්සේ කොහොම හරි අපි බණ්ඩාරවලට එනකොට 7 විතර වුණා. ඊට පස්සේ ඉතින් අපි ආපහු බණ්ඩාරවල අපි හිටියේ සීයලයි ගෙදර. ඉතින් අපි සීයලයි ගෙදරට ගියා. ඔන්න ඔය විදිහට තමයි අපේ නාවලපිටියේ ගමන ඉවර වුණේ.